ලස්සන නංගි කෙනෙක් ඉන්නවා ඒකත් බලන්න පුළුවන්. හිස්ටරිකල් ලොකේෂන් එකක් මේක. මට කියන්න තේරෙන්නේ නැහැ. ෆෝටෝ ටෙක්සස් වලත් ඒ විදිහටම එකක් තියෙනවා. ලෝකෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා ඒක බොරුවක්. 100%ක්ම මිනිස්සු ගාව හැමෝම පිස්තෝල තියෙනවා. කොහොමද ඇන්ටි කෙනෙක් කේස් එක කරන්නේ? වව්. ඉතින් මේක තමයි මිනිස්සු ජීවිත විඳිනෝ මේ රටවල් වල. අපේ සුමිත් අයියා හම්බෙන්න ආපු වෙලාවේ විශේෂ තැනක් තමයි මේ ස්ටොක් යාඩ් කියලා කියන්නේ. එතකොට මේක තනිකර මැක්සිකන් මිනිස්සු ජීවත් වෙන, ඒ කියන්නේ ඇමරිකාවේ ඒ කට්ටියගේ නිජ භූමි අර පැත්තේ වුණාට මේක තමයි ඒ කට්ටියගේ සම්පූර්ණම කතාව දිස් වෙන්නේ. එතකොට මේ කට්ටිය මෙතන ඒ ආර්ථිකය ගොඩනැගිලා තියෙන්නේ මේ සිටි එක සම්බන්ධ කරගෙන. මේකේ සම්පූර්ණම කතාව දැන් අපේ මේ සුමිත් අයියා. මොනවද සුමිත් අයියා මේ ගම කොහොමද මේක ඇවිල්ලා ස්ටොක් යාඩ් කියලා කියන්නේ මේකේ තමයි එක හිස්ටරිකල් ලොකේෂන් එකක් මේක. ඒ කියන්නේ මේකේ ඒ කාලේ මේකේ කැටල් කියලා කියන හරක් ඔක්ෂන්ස් ආරම්භන තිබිලා තියෙන්නේ මෙතන තමයි. හැබැයි මේක අපි සුදාපු වෙලාවෙත් මම සුදත් එක්කත් මෙතන වීඩියෝ එකක් කෙරුවා. මෙතන ඔක්කොම පරණ විදියට කවුබෝයිස්ලා ඇවිල්ලා කවුබෝයි හැට් එක දාලා අස්සයෝ ඉන්නවා. මෙතන පෙරට් එකක් තියෙනවා හැමදාම දවල් 12ට හැන්දෑවේ 4ටයි. ඉතින් හරි ලස්සනයි. මෙතන ෆ්‍රයිඩේ සැටර්ඩේ කියන්නේ පැක් වෙලා ඉන්නේ මෙතන සෙනග. ඒ තරම් සෙනග. ඉතින් හරිම නිහතමානී මිනිස්සු ඉන්නේ. හැබැයි අනිත් එකත් කියන්නේ ආයේ වගේම 100%ක්ම මිනිස්සු ගාව හැමෝම පිස්තෝල තියෙනවා. කිසි කෙනෙක් වෙඩි තියාගන්නේ අපේ ලංකාවේ වගේ බොරුවට ෂෝ දාගෙන පෙන්නගෙන දඟලන්නේ ඒවා මුකුත් නැහැ. හරිම නිහතමානී මිනිස්සු ඉන්නේ. ඒ තරම ෆීට්ෆුල් වැඩේ යනවා මෙතන. නමුත් කිසි කෙනෙක් බලි නැහැ මුකුත්. හරිම හොඳයි. මේක තමයි මේ ඒකටිගේ හිස්ටරිකල් මේ සිටි එක. මේක ඇත්තටම හරි ලස්සන විදිහට අමුතු වෙනම මේ අමුතු ටයිප් එකක් ගෑනලා දීලා තියෙනවා නේ. මේ සීලුම කඩ සාප්පු තියෙන ආකාරය, කවුබෝයි හැට්ස් ඔක්කොම තියෙනවා. ඔක්කොම කවුබෝයි අඳුම් තියෙනවා. අපි වාහනේ යන ගමන්ම දෙන්නම් ඒ පේනෝනේ නිකන් තියෙන ආකාරයම ඔක්කොම ස්ටේක් හවුස් එකක්. Wow. යාගේ වෙනම ආතල්ලයක් ගන්නව කට්ටිය. ඉතින් එයා ඇවිල්ලා අර නිකන් අපේ අලි වගේ මෙතන තියාගෙන ඉන්නවා මේ එයා කට්ටිය ඇවිල්ලා ඒ අර පරණ සංස්කෘතියට ඒ විදිහට තියෙන විදිහටම වාඩි වෙලා ෆොටෝ අර ගන්නවා අර මේ කරනවා. මේකත් එක්කම කියන්න ඕනේ මේ මිනිස්සු කෑබිව කිල්ලවල අනේ ඇත්තටම මේ එහෙම අනවශ්‍ය විදියට රණ්ඩු සරුවල් ඇති කරගන්න එහෙම නෑ. හැබැයි රණ්ඩු සරුවල් ඇති වුණොත් කට්ටිය බේරගන්න ලේසි වෙන්නේ නෑ. ඒ වගේම මේ කන බොන එක වුණත් හරි ෆ්‍රෙන්ඩ්ලි. එනවනේ මිනිස්සු මේ ෂිෆ්ට් එකෙන් යන්නේ. එහෙමද? ඒ විදිහට නේ. එහෙම මේ ආර්ථිකයේ කට්ටිය හරි ගැස්සගෙන තියෙනවා. අපේ වගේ අර කන්දි මුන්ඩි කම්බොඩ් නෑ මමයි ඉන්නේ ඒව නෑ. ඒව නෑ. ඔයාගේ පැය 4 ආයික ඔය යන්න ඕනේ ඒක තව එක්කෙනෙකුට දෙන්න ඕනේ. ඒක තමයි කතන්දරය යන්නේ. ලස්සන නංගි කෙනෙක් ඉන්නවා ඒකත් බලන්න පුළුවන්. හලෝ.
මේ තියෙන්නේ අශ්වකරත්තයක්. මේකෙත් අපිට යන්න පුළුවන් ඕන. කොහොමද ඇන්ටි කෙනෙක් කේස් එක කරන්නේ? වව්. කොහොමද ඒ ආතල්ලේ? ඉතින් මේක තමයි මිනිස්සු ජීවිත විඳිනෝ මේ රටවල් වල. අර දෙන්න ලස්සනයි. Pony rides. මෙතන තියෙනවා අස්සෝ ටුවර් එකක් යන්න. හා හා. ඒගොල්ලෝ කට්ටිය ගියාම ඒගොල්ලෝ හත කොයිද ගන්නවා අරගෙන ඒගොල්ලෝ යනවා වාටි ටුවර් එක. හා හා. මේ මොනවද මේ? මේ තියෙන මෙතන තනිකර ක්ලබ්. හා ක්ලබ්ස්. හා. වාර තියර එකක් ගහලා රෙපි. හා ඒ බෙර ගන්නවා. ගමු යා. හිස්ටරිකල් කන්ට්‍රි එකේ ඒ වෙන ආකාර ටික බැලුවේ නැති වුණොත් එහෙම ඇත්තටම ක්වොලිටියක් නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ අපි ඒක පෙන්වන්න තමයි ආවේ. මේ යන් අපි ගිහිල්ලා රෙස්ටුරන්ට් එක පබ් එකක කොහමද මේ ඒ ආකාරයේ වෙන්නේ කියන එකත් පෙන්වන්නම් අපි. අපේ කට්ටියගේ පබ් එකකුයි මේවයි දැක්කම නිකන් අහතට පොළොවේ වගේ තේරෙයි. දෙරණ චතුර ඇවිල්ලිවල්ලා මේ වැඩසටහනකදී කියලා තියෙනවා මේ ඒ කියන්නේ මෙන්න මේ විදිහට ට්‍රේන් එක ආවා ඊට පස්සේ එන්ජින් එක මෙතනින් හරවල වෙලා දෙන්නේ කියලා අතන්ට සෙට් කරනවා ඊට පස්සේ ආපු ට්‍රේන් එක එන්ජින් එක ගලවලා ආපහු ආය කරකවලා ආපහු අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට යන්න හරි ගස්සන එක තැනයි තියෙන එක. නමුත් එයා ඒ කියූප් එක බොරුවක් වෙලා තියෙනවා. මොකද මෙතන ටෙක්සාස් වලත් මෙන්න මේ ෆෝටෝ ටෙක්සස් මට කියන්න තේරෙන්නේ ෆෝටෝ ටෙක්සස් වලත් ඒ විදිහටම එකක් තියෙනවා. ලෝකෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා ඒක බොරුවක් ඉතින් කොහොමද නෑ දන්නේ නැතිකමද එයා කියන්නේ. නෑ ඒකට වඩා දෙරණ චතුර්ලා කියලා කියන්නේ බොරුවෙන් මේ නයිපෙන්න මිනිස්සුනේ බොරුව තමයි උන්ගේ හැමදාම තියෙන්නේ. නයාව පුළුවන් නම් ඒක දාලා කරකවල. ඕ නයි කරකවපු උන්නේ ඉතින් එතනින් එහාට මොනවද කතා? යන් අපි මේ පැත්තටයි. කොහොමද ගන්න ආතල් එක? ආතල් එක. සින්දුවක් දාගෙන ආතල් එක යනවා ලොක්කා. It's okay. What's that? For the video. We don't do the video. You can take pictures, but not like video. Okay. I want to take a beer first. Take it. A The beer? beer, yeah, bar. Yeah. We just can't do. We don't do any recording. Okay. අපි බියර් අපොන්න කියලා එලාව කොහමද බලන්නේ අතුලේ තියෙන ටයිප් එක. හිස්ටරිකල් ඉතින් හිස්ටරි එකත් එක්කම මේ තියෙන පබ්යක් මේක. So one Corona would for you? Yeah, one Corona. Just one? Yeah. අපේ සුමිත් අය ඩ්‍රින්ක් එකක් ගන්න නැහැ මොනවද ඒක නිසා ඉතින් ඔයාලට තින්සින් තමයි කියන්නේ. Yes. Yes. මේක මෙක්සිකන් එකක් නේ. ඔව් මෙක්සිකන් බියර්. කොරෝනා කියන්නේ ඉතින් මෙක්සිකන් බියර් එකක්. සුමිත් අයට ආසාවක් ඉන්නේ මේ වගේ ටයිප් එකක් මේ දැන් ඒ පැත්තේ රෙස්ටුරන්ට් එකක් එහෙම දාන්න මොකක් හරි අයිඩියා ගන්න හිතෙන්නේ මම ඇත්තටම රෙස්ටුරන්ට් එකක් මම ඉස්සර රිවියු කරලා දාලා තිබ්බා. මේ කන්ට්‍රි ගායම් ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එකක් ටික කාලයක්. මගේ මේ යාළුවෝ හැමෝම කියන රෙස්ටුරන්ට් එකක් කරන්න කියේ. රෙස්ටුරන්ට් එකක් කෙරුවා වගේ ඇත්තටම පටන් ගත්තා වගේ නෙමෙයි මෙයා. ඒකට සෑහෙන කාලේ යොදවන්න ඕනේ. නිදහසක් නැහැ. දැන් ඉන්නේ ෆ්‍රීඩම්. ලංකාවේ කියන්නේ මේ ටයිප් එකක් ගන්න බැරිද? කරන්න පුළුවන්. ලංකාවේ කරන්න පුළුවන්. ලංකාවේ සෑහෙන වැඩ කරන්න පුළුවන් මේ දැන් ඉතින් අපේ ආණ්ඩුවට තියෙන්නේ. ඔව්. අනේ ගොඩක් සංවර්ධනයේට ඒ වගේ රෙස්ටුරන්ට්ස් හොටෙල්ස් ඒ පැත්තේ ඔක්කොම දියුණු කරන්න පුළුවන් අපේ රට. හොරගම් කරන්නේ නැහැ නේද? අන්න ඒකයි. විශේෂයි. අපි හිටියේ කැම්පුවත් පොළ. අපි ඇවිල්ලා ජයවර්ධනගේ ඉඳලා ඒ කියන්නේ ඇගේ හැප්පුණත් දාඩියක් දැන්නේ කොළ පාට වගේ අපි හිටියේ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඒවා ඔක්කොම රතු කෙරුවා. රනිල් වික්‍රමසිංහ තමයි අපේ UMP ආණ්ඩුව කෑවේ. ඒ කාලත් යන්නේ නැහැ හිඟන්නා වගේ
වහුකුණා වගේ කැරකිම ඉන්නවා. මොන ජාතියක ඉන්නන්නේත් කියලා මට නම් හිතා ගන්න බෑ. ලැජ්ජාවකුත් නැහැ. අනුමතරමේ උගේ යාගේ වයිට්ටවත් කියන්න බෑද උපාධිධාරියෙක් නේ යා. අයි මේ දැන්වත් ඔය මයිල් හැදිලා හැලිලා අර කල්සමස්සේ අත දාගෙන මේ පොකට් බෙලියෙක් ගගා ඉන්නවා. වර තේරෙනවද? කරුණා කරලා අයින් වෙලා මේ රටේ දැන් සංවර්ධනය වෙන්න රටක කරගෙන යන්න ඉඩ දෙන්න කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ටත් තණ්හාව. එහෙම නැත්නම් වයිස් කියන දේවත් දාන්න නැහැ. මොකද මංගල මරුණානේ. ඒක නිසා. සාගල sorry. සාගල ඉන්නවනේ. ඔව්. සාගල ඉන්නවනේ. කවුරු හරි ඉන්නවා එයාගේ වන්දි පට්ටේ. ඔන්නෝක තමයි රටේ ඒක නිසා රට හදන්න කැමති නැහැ. උන්ට රට හදන්න කැමති නෑ. උන්ට ඕන රට කණ්ඩ. රට ගන්න. මොකද උන්ගේ සුපවේරනේ හදාගන්න එපා උන්ගේ. ඔව්. අපි යක්මල් බිබියා. Thank you. Thank you. Have a good day. මේ අපි දැන් ඩවුන්ටවුන් වලට තමයි ටෙක්සාස් වල ඇතුල් වෙන්නේ. Fort Worth downtown. Fort Worth downtown. rodeo show තියෙන තැන. මේ උතන ගොඩක් තරග තියෙනවා. මොන වගේ තරගද? ඒ කියන්නේ ආසියාන්ගේ කටින් හෝස් අනම්මන තියෙන තැනක් තියෙනවා. කටින් ඒ ගොඩක් කරන්නේ කටින් හෝස් මේ තනිකරම මේ එතන මේ ක්‍රීඩා කරන තැන හෝස් ලගේ. එතකොට ඒව සාමාන්‍යයෙන් ලයිව් මේ ලයිව් අනේව එතකොට ලෝකේ බැට් කරන එතන විතරද? නෑ ඒව නෙමෙයි. එහෙම නෙමෙයි. ඒව නෙමෙයි. රේස් නෙමෙයි. හා. මෙතන කරන්නේ ආසියාන්ව ගෙනල්ලා ඒගොල්ලෝ කොහමද දැන් ෆාම් එකක හරක්ව බලාගන්නේ කොහමද? හරක් කොහෙන් හරි පැනලා යනකොට ඒගොල්ලන්ව කොහමද මේ කියන්නේ බ්‍රේක් කරලා හරක කරකෝල ගන්න ඒ ඔක්කොම ආසියාට උගන්වලා තියෙන්නේ. ආසියාගේ පිටේ ඉන්න මේ කවුද මේ ජෝගියා ඉන්නවා. ජෝගියා ඌ ඒක දාන්න හසුරනකොට ආසියා අපරාධ ඒ වගේ ෂෝ එකක් තියෙන දවසකට ආව නම් පෙන්වන්න පුළුවන්. මේ අර කළු බිල්ඩින් එක තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ ඩවුන්ටවුන් ඔක්කොම අන්ඩර් කන්ට්‍රෝල්. ඒ කියන්නේ බෑෂ් ෆැමිලි කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ පර්සනල් සිකියුරිටි එක තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ ඔක්කොම පාලනය කරන්නේ. තාමත් ඒගොල්ලන්ගේ ගන්ස් නැහැ. ඒගොල්ලන්ට අරස් කරන්න බෑ කාමක්වත්. කවුරු හරි ඩවුන්ටවුන් වල මොකක් හරි කලබලයක් වුණොත් ඒගොල්ලන්ට පුළුවන් 911 දාලා පොලිසිය ගෙනල්ලා ඒවා ගන්න. එහෙම නැත්නම් ඒ වැරදි කරන එක්කෙනා නවත්ත ගන්න පුළුවන්. මේ හොටෙල් එකේ 8th floor එකේ කාමරයක ඉඳලා තමයි ජෝන් එෆ් කෙනඩි පිට වෙලා තියෙන්නේ. ඉතින් රෑ ඉඳලා පහුවෙන්ද උදේ පිට. පහුවෙන්ද උදේ මේ පිටත් වෙලා දින එතනදි තමයි අර හරියට ඩලස් වලදී ගහන්නේ.